අයිබෝන් අදත් අපි ඔබ සමග පොඩ්කාස්ට් එකකින් එකතු වෙනවා. තාමත් ගල්ෆ් කලාපයේ යුද ගැටුම් පිළිබඳ පැහැදිලි තත්ත්වයක් උදා වෙලා නැහැ. එක්සත් ජනපදයත් ඉරානයත් අතර තාමත් හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් තිබෙන්නේ කඹ ඇදීමක්. ඒ නිසාම ඒ කලාපයෙන් ලෝකයට ලැබිය යුතු තෙල් හා ගෑස් සම්පත නොලැබී යාමත් පෙරලා ඒ කලාපයට අවශ්‍ය කරන ආහාර සහ අනිකුත් ද්‍රව්‍ය ඒ කලාපයට නොලැබී යාමත් නිසා විශාල ගැටලුවකට එම කලාපයත් එනම් ගල්ෆ් කලාපයත් ඒ වගේම මුළු ලෝකෙමත් මුහුණ දීලා තිබෙනවා. දැනටමත් වාර්තා වෙන මන්දමට මේ යුද්ධය නිසා ඩොලර් බිලියන 270ක වන්දයක් Tamanට අවශ්‍ය බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයට සිදු හානි පමණක් ඩොලර් බිලියන 57කට ආසන්න බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම අන් රටවලටත් ආසන්නයෙන් ඩොලර් බිලියන 100කට වැඩි හානි සිදු වී තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ විසින් මේ කලාපයේ යුද හමුදා කඳවුරු 13ක් පවත්වාගෙන ගියා. බහරේනයේ උන්ගේ ප්‍රධාන නාවක කඳවුර පවත්වාගෙන ගියා. ප්‍රධාන හමුදා මෙහෙයුම් මූලස්ථානය කටාර්හි පවත්වාගෙන ගියා. විශාල ගුවන් කඳවුරක් සෞදි අරාබියේ පවත්වාගෙන ගියා. ඒ වගේම කුවේටය, ඉරාකය, ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය වැනි රටවල ඔවුන්ගේ කඳවුරු පවත්වා ගැනීම වුන් කළා. මේ කඳවුරු 13න් 8ක්ම මේ වෙන විට අකර්මණ්‍ය කර ඉවත් කරගෙන තිබෙනවා. අනික් කඳවුරු වල තත්ත්වයක් තිබෙන්නේ සාමාන්‍ය මට්ටමේ. මේ කලාපයේ එක්සත් ජනපදයේ විසින් සවිකර තිබිච්ච විශාල රේඩා පද්ධති සහ තාක්ෂණික පද්ධති බොහොමයක් විනාශ වී හමාරයි. මේ දින 40ක පමණ කාලය තුල ඩොලර් බිලියන 40ක පමණ අවි ආයුධ සහ අනිකුත් එක්සත් ජනපදයට අහිමි වෙච්ච බව තමයි ප්‍රකාශ වෙන්නේ. ලෝකයට සිදුවෙච්ච ආර්ථික හානිය මම හිතන්නේ ට්‍රිලියන ගානක ආර්ථික හානියක්. මේ අතරින් ඊටාම නරක හා දුෂ්කර තත්වයට පත්වෙච්ච රට බවට පත් උනේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය. ඒ රාජ්‍යනුත් ඩුබායි තමයි ප්‍රධාන ඉලක්කය බවට පත් උනේ ඉරානයේ. ඉතින් ඊටාම දුක්ඛදායි විදිහට ඩුබායි නැමැති මේ රාජ්‍ය අහසට ගොඩ නැගිලා යම් කිසි ආකාරයකට දැන් බිඳ වැටෙමින් තිබෙනවා. ඩුබායි හැරදා යමින් තිබෙනවා ඒට පැමිණි ආයෝජකයින්. ඩුබායි වල තැන්පත් කර තිබුණු ඩොලර් ට්‍රිලියන ගණනක ධනය සිංගප්පූරුවට, බැංකොක් නගරයට, හොංකොං වලට, මකාවෝ වලට, එවැගේම වෙනත් මූල්‍ය නගරවලට මාරු වී යමින් තිබෙනවා. ඩුබායිහි ඉරණම කුමක් වෙයිද? ඩුබායි නැවත ගොඩනැගීමට එහි පාලකයින්ට තියෙන අදිෂ්ඨානය කුමක්ද? ඒ පාලකයාගේ අදිෂ්ඨානය පිළිබඳව මීට කලින් අපි පොඩ්කාස්ට් එකකින් කතා කළා. දැන් අනාගතයේ ඩුබායි වලට කුමක් සිදු වෙයිද? අද අපේ කතාව මීට වසර දශකයකටත් පෙර 2007 දී පමණ ඇයි ඩුබායි අවශ්‍ය වන්නේ නමින් කරුණු 1000කින් සමන්විත මේ කෘතිය දෙසටයි අපේ අවධානය යොමු කරන්නේ. මේ කෘතියේ තිබෙන කරුණු දැන් ඩුබායි වලට අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙයිද? ඒ බලාපොරොත්තු තවදුරටත් ඩුබායි කෙරේ තබා ගන්න පුළුවන්ද? ගෝලීය කේන්ද්‍රයක් ලෙස ඩුබායි ඩෝහා වලට තිබූ තැන නැවත ලැබෙයිද? ඒ වරායට, ඒ ගුවන් තොටුපළට, ඒ මූල්‍ය නගරයට, ඒ කංජතෙල් මධ්‍යස්ථානයට, අලවි මධ්‍යස්ථානයට, ඩුබායි මර්ක් එකට තිබුණු මේ තැන නැවතෙයිද කියන ගැටලු අපට පැනනගමින් තියෙනවා. ඉතින් ඔබ තවමත් පාටලි චම්පික රණවක YouTube channel ඔබ subscribe කළා නැත්නම් මේ අවස්ථාව ඔබට ඒට subscribe කරන්න, ඔබට අපිට දායකත්වය ලබා දෙන්න, අපව විවේචනය කරන්න, අපිට කරුණු දක්වන්න මේ අවස්ථාව හැටියට අපි සලකනවා. ඉතින් why Dubai? Numbers and reasons why Dubai නැමැති මේ කෘතිය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ අවස්ථාවේදී අපි ජාග්‍රාහී කඩරීමක් පසු කළා 50000ක්. දැන් අපේ YouTube channel එකත් එක්ක ඉන්නවා. ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟ ඉලක්ක වලට ගමන් කිරීමට ඔබේ සහයෝගය, ඔබේ ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නව සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාටම අලුත් වැඩසටහන් ගණනාවක් මේ YouTube channel එක හරහා විදේශ ප්‍රවෘත්ති පමණක් නෙවෙයි ලෝකයේ වැදගත් සමාජ ආර්ථික දේශපාලනික සිද්ධාන්ත හා අනිකුත් කරුණු පිළිබඳ ඉතා වැදගත් වැඩසටහන් ගණනාවක් ඉදිරි කාලයේදී ගෙනෙන්න. හොඳයි එහෙනම් අපි අපේ කතාවට යමු. මේ සම්බන්ධයෙන් මේ ඇයි ඩුබායි කියන එක ගැන visit
invest, trade, shop, return, work, live, believe. Dubai. ඉතින් මේක තමයි මෙහි තිබෙන වැදගත්ම කාරණේ. එතකොට බින් රෂීඩ් අල් මක්ටෝම් කියන ඩුබායි පාලකයාගේ නමට තමයි මේක පුද දීලා තියෙන්නේ. මේක බොහෝ කාලයකට පෙර ලියපු කෘතියක් වුණත්, කියන්නේ 2007 දී පළ කරපු දෙයක් වුණත් මේක ඕනම රටක් සම්බන්ධයෙන් දියුණු වෙන හබ් එකක් සම්බන්ධයෙන් මේක ඊටාම වැදගත් බව ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් මේ major reasons කියන එක යටතේ උන් දක්වලා තියෙනවා Dubai has everything to attract everyone. The city of exhibitions, අපි දන්නවා විශාල exhibition centers එහි තියෙනවා, conferences, festivals, entertainment, shopping, finance, media, gold, sports and hotels among a number of many other sectors. අපි දන්නවා මේ ඩුබායි ගුවන්තොටුපළ, ඩුබායි වරාය ලෝකේ තියෙන බොහොම කාර්ය බහුල වරායන්, කාර්ය බහුල ගුවන්තොටුපළ. ඒ වගේම මේ ඩුබායි කියන්නේ 24 පැයම 365 දවසම එක්සිබිෂන් සෙන්ටර් එකක් හැටියට වාණිජමය දේවල්, කලාත්මක දේවල්, ඒ වගේම අනිකුත් ඕනම දෙයක් පිළිබඳව ඔවුන්ගේ ඉන්ටර්නැෂනල් එක්සිබිෂන් සෙන්ටර් එකක් තියෙනවා. තාම නිර්මාණශීලීව පහුගිය කාලේ නිර්මාණය කරලා තිබුණ එක. ඒ වගේම විවිධ සම්මන්ත්‍රණ පැවැත්වීමට හැකියාව තියෙනවා, උත්සව පැවැත්වීමට හැකියාව තියෙනවා. ඒ වගේම එන්ටර්ටේන්මන්ට් හැම ආකාරයකම, සංගීතයේද, ක්‍රීඩාද, මේ හැම පැත්තකින්ම ආකර්ෂණයක් උන්ට තිබුණා. ඒ වගේම ලෝකයේ රන් මධ්‍යස්ථානයේ හැටියට හොංකොං සහ බැංකොක් එක තරඟයක් දෙන්න තැන බවට ඩුබායි පත්වලා තියෙන එක රත්තරන් අවුන්සයක් නැතුව මේ තත්ත්වය උන් ළඟා කරගෙන තියෙනවා. එක තේ කිලෝවක් නිෂ්පාදනය කරන්නේ නැතුව තේවල ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. එක තෙල් බිඳුවක් ඩුබායි වල නැහැ, හැබැයි අබුඩාබි වල තියෙනවා. නමුත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා ඔයිල් මර්ක් එක හරහා 2006 දී තමයි ඒක ඇරියේ මේ විශාල තෙල් වෙළඳාමට, ගෑස් වෙළඳාමට දායක වෙන්නේ. ඔවුන් එක්ක එතෙන්දී ඔවුන්ගේ ආයාබද රට වන ඕමානය ඊටාම බරපතල විදියට මැදිහත් වෙලා තිබෙන බවත් ප්‍රකාශ කරන්න ඕන. මෙතෙන්දී අපි ගත්තොත් ආරම්භයක් හැටියට අපිට මොහුන් පෙන්වලා තියෙන දෙවෙනි වැදගත්ම කාරණය Dubai is one of the safest cities in the world. ආයෝජකයින් ඇදගන්න, සංචාරකයින් ඇදගන්න, වැඩ කරන වෘත්තීයවේදීන් ඇදගන්න, වැඩ කරන ජනතාව ඇදගන්න ඔවුන් නගපු ප්‍රධානම සටන් පාඨය මොකක්ද? Safest place in the world. අද ඩුබායි වලට ඒක තියෙනවද? නැති වෙලා ගිහින් තියෙනවා. ඩුබායි මම හිතන්නේ ගොඩනගන්න ආරම්භ කරපු 1970 ගණන් වල ඉඳන් මේ දක්වා මේ රාජ්‍ය ගොඩනැගුණට පස්සේ මේ ෆෙඩරල් රාජ්‍ය කිසිම අවස්ථාවක මෙවැනි ආරක්ෂක ව්‍යසනයක් උන්ට වෙලා නැහැ. සිංගප්පූරුව ගත්තත්, හොංකොං ගත්තත් මෙවැනි මූල්‍ය මධ්‍යස්ථානයන් ඕනම එකක පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම දේ තමයි ආරක්ෂාව. අද ඩුබායි වලට එම ආරක්ෂාව නැති වෙලා තියෙනවා. මොකද්ද මේ උනේ? ඩුබායි රට එනම් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මේ රට ඊටාම වැදගත් විදිහට දේශපාලනික වශයෙන් සිට ගැනීමක් කළා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ රට තුල ඉස්ලාමීය සහෝදරත්වය එහෙම නැත්නම් මුස්ලිම් බ්‍රදර්හුඩ් එක නැගී සිටිනවාට ඉඩක් ලබා දුන්නේ නැහැ. කිසියම් දුරකට මේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක හෝ ජිහාඩ් සංවිධාන වලට රට තුල ක්‍රියාත්මක වෙන්න ඔවුන් කිසිදු ඉඩකඩක් ලබා දුන්නේ නැහැ. නමුත් මීට පටහැනිව අපි දන්නවා සෞදි අරාබියේ විශාල ආගමික විශ්වවිද්‍යාල පවත්වගෙන යන වහාබ් වාදය ලබා දෙන ප්‍රධාන සෛද්ධාන්තික මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම යුද්ධවලට මැදිහත් වෙලා තියෙනවා ලෝකේ පුරා. ඔවුන් මේ විදිහට කටයුතු කරලා තියෙන ඇෆ්ගනිස්තාන යුද්ධෙට, යෙමනී යුද්ධෙට, සුඩානයේ යුද්ධෙට ආදී වශයෙන්. කටාර් ගත්තොත් සියලුම ආකාරයේ හමාස් සංවිධානයේ වේවා, තලිබන් වරු වේවා, ISIS වේවා, අල් කයිඩා වේවා හැම ආකාරයකම අය කටාර්හි ජීවත් වෙනවා. කටාරයේ සියලු දෙනාටම අනුග්‍රහය දක්වනවා. ඩුබායි යම් කිසි ආකාරයකට මේ ඉස්ලාමීය මූලධර්මවාදීන්ට එරෙහිව ප්‍රතිපත්තියක් ලෙස නැගී හිටපු රට. ඒ වගේම ඔවුන් ඊශ්‍රායලයේ සමග ඒබ්‍රහාමික එකඟතාවයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් එකඟතාවයක් ඇති කරගත්ත 2020 වසරේ. ඒ වගේම ඔවුන් ඉන්දියාව එක්ක වෙනම උපාය මාර්ගික එකඟතාවයක් හදාගත්තා. මොකද ඉන්දියාවට අවශ්‍ය වුණා
සෞදි අරාබියයි පාකිස්තානයයි අතර තියෙන මේ ආරක්ෂක එකඟතාවය අවුල් කරලා තමන්ගේම වූ ස්ථානයක් මෙතන ඇති කරගන්න. ඒකට ආර්ථිකමය වශයෙන් අලුත් අර්ථයක් දුන්නා. ඒ මොකද්ද? ඉන්දියාවේ ගුජරාටය හා ඔවුන්ගේ මුම්බායි නගරය ඩුබායි හරහා ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා හයිෆා වරායට සම්බන්ධ වෙන ආර්ථික කොරිඩෝවක්. කොටින්ම ඉන්දියන් සාගරය, අරාබි සාගරය හා මධ්‍ය දරණීය යා කරන ආර්ථික කොරිඩෝවක් පිළිබඳ අදහසක් ඉදිරිපත් වුණා. ඒ වගේම ඊශ්‍රායලයේ සිය ආරක්ෂාව තකා ඉන්දියාව, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඒ වගේම සෝමාලිලන්තය, සයිප්‍රසය හා ග්‍රීසිය ඇතුළත් ෂඩස්ත්‍ර ආරක්ෂක සැලසුමක් එනම් හෙක්සගෝන් එකක් යෝජනා කළා. අමතරව තම ආරක්ෂාවේ බලය පිළිබඳව දැඩි විශ්වාසයක් එක්සත් අරාබි එමිරාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදය කෙරේ තැබුවා. නමුත් අවසනාවකට ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට හෝ ඉන්දියාව ඇතුළු ඒ හෙක්සගෝන් එකට හෝ ඩුබායි වලට එල්ල වූ මේ ප්‍රහාර මාලාව ඉදිරියේ ඩුබායි රැක ගැනීමට නොහැකි වුණා. ඩුබායි වලට විශාල හානියක් වෙලා නැහැ. නමුත් ඔවුන්ගේ මෙන්න මේ වචනේ Dubai is one of the safest cities in the world කියන එක බිඳ වැටලා තියෙනවා. ඒ වගේම ඔවුන් කියපු ඉතාම වැදගත් එකක් තමයි an apolitical system of economic power and stability since the country's establishment. ඒකේ යම් කිසි ඇත්තක් තියෙන දෙයක්. ඒ කියන්නේ රටක් ඉදිරියට යන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් ඕන. ඒ දේශපාලන ස්ථාවරත්වය පක්ෂයෙන් පක්ෂයට වෙනස් වෙන්න බෑ. එහි පක්ෂ ක්‍රමයක් හෝ පොදු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් නැහැ. යම් කිසි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ෂෙයික්වරු යටතේ පවත්වාගෙන යනවා. ඒකට මේ ඒ පොලිටිකල් ස්ටැබ්ලිෂ්මන්ට් එක, ඒ කියන්නේ පක්ෂ තිබුණත් ඒ පක්ෂවලට උඩින් රටේ ස්ථාවරත්වය පිළිබඳ එකඟතාවයක් පවත්වාගෙන යාම ඕනම රටකට අවශ්‍යයි. දැන් සිංගප්පූරුවේ මැතිවරණ පැවැත්වුණාට සිංගප්පූරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විපක්ෂයේ හිටියට People's Action Party එක පාලකයන් හිටියට ස්ථාවරත්වය පිළිබඳ කාරණාවලදී ඔවුන් එකට එකමුතුව වැඩ කරනවා. අන්න ඒක තමයි ලංකාවේ නැති සිංගප්පූරුවේ හා ඩුබායි වල තියෙන දේ. අපි මතක තබා ගත යුතුයි ලෝකයේ විසන්ධි ස්ථාන එහෙම නැත්නම් චෝක් පොයින්ට්ස් ගැන මම ඉදිරියේදී අපි තාම වැදගත් මේ සම්බන්ධ ලේඛනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී. ඒ ගැන අපි ඔබට දැනුම් දෙන්න. මේ විසන්ධි ස්ථාන ගණනාවක් හෝමු සමුද්‍ර සංධිය, බබ්බෙල් මැන්ඩප් සමුද්‍ර සංධිය, සුවසැල සහ මලක්කා මේ අතර ඉතාම වැදගත් විදිහට මේ හෝමු සමුද්‍ර සංධියයි ගල්ෆ් කලාපය තුළ මේ ගොඩනැගිච්ච ඩුබායි නගරයේ ඒ ක්‍රියාවලිය අපිට ඉතාම වැදගත්. ඒ වගේම fair judicial system, tolerant laws and regulatory conditions. මේක මේ ලංකාවට තාමත්ම අවාසනාවන්ත විදිහට බලපාලා තියෙන දෙයක්. ලංකාවට ආයෝජකෙක් ආවම නඩුවක් අහන්න ගියොත් අවුරුදු 18යි. කිසිම ආයෝජකෙක් එන්නේ අපේ මේ තියෙන අධිකරණ පද්ධතියේ තියෙන මේ අකාර්යක්ෂම ක්‍රියාවලියත් එක්ක. නඩු මිලියනයකට අධික ප්‍රමාණයක් ගොඩ ගැහිච්ච රටක්. නමුත් මේ රටවල් වල නීති රීති දැඩි, පාලනයක් දැඩි. දැන් අලුතෙන්ම මේ අපේ වගේ රටවල මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් එහි යාම වැළැක්වීම සඳහා පොලිස් සහතිකයක් උන් දැන් අනිවාර්ය කරලා තියෙනවා. කෙසේ නමුත් මේ නීති පද්ධතිවල ශක්තිමත් භාවය හා කාර්යක්ෂම භාවය ඒවා කොච්චර වේගෙන් ඵලදායීව වැඩ කරනවද කියන එක මත රටක් දියුණු වෙනවා කියන එකට ඩුබායි සහ සිංගප්පූරුව දෙකම ඉතාමත් වැදගත් ආදර්ශයක්. කොච්චර රටක් හොඳ මට්ටමක තිබුණා ඩුබායි වලට වඩා ඉතාම හොඳ භූගෝලීය පිහිටීමක් අපට තියෙනවා. කොළඹට තියෙනවා, තිරිකුණාමලයට තියෙනවා. සිංගප්පූරුවට වඩා ඉතාම හොඳ භූගෝලීය පිහිටීමක් ලංකාවට තියෙනවා, කොළඹට තියෙනවා, තිරිකුණාමලයට තියෙනවා. හැබැයි අපට හොඳ ලීගල් සිස්ටම් එකක්, කාර්යක්ෂම නීති පද්ධතියක්, අධිකරණ ක්‍රියාදාමයක් අපට නැහැ. ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම මොවුන් මේ ලිබරල් ඩයිවර්සිෆයිඩ් ඇන්ඩ් ඕපන් මාකට් ඉකොනොමික් සිස්ටම් එකක් ගැන කතා කරනවා. ලංකාවත් 1977 ඉඳන් එහෙම කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද ලෝකේ මේ පොත ලියන කාලේ තිබිච්ච තත්ත්වය නෙවෙයි අද ලෝකේ තියෙන්නේ. අද ලිබරල් ඉකොනොමික්ස් වලට වඩා ඉල්ලිබරල් ඉකොනොමික්ස් තමයි තියෙන්නේ. රටවල නැෂනලිස්ටික්, ඒ වගේම රටවල් වල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ විවෘත භාවය ආයෝජන කැඳවා ගැනීමට ඉතාම අවශ්‍ය බව තමයි මේකෙන් පේන්නේ. මේක දැන් ඉතාම වැදගත් දෙයක්. No corporate tax, no income tax. What attracts an increasing number of foreigners whose standard of living automatically increases. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. corporate tax නැහැ,
ඉන්කම් ටැක්ස් නෑ. තමන් හම්බ කරන දේ තමන්ට ගෙනියත හැකි. මෙන්න මේ ප්‍රතිපත්තිය ඩුබායි වල ඉතාමත්ම වැදගත් බලගතු ප්‍රතිපත්තියක්. මේක ලංකාවේ කොච්චර ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒ ප්‍රතිපත්තිය කොච්චර සමාජ සාධාරණත්වයේ මූලධර්ම වලට එකඟද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ආයෝජකයින්ට බය නැතුව ගිහිල්ලා බදු බහදා වලින් තොරව වැඩ කිරීමට හැකියාව එතන ලැබිලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවේ මෙහෙම කරන්න බෑ. නමුත් අපි ලංකාවේ කරන්න ඕනේ බදු ගෙවීමේ ක්‍රම හා බදු විමර්ශන කටයුතු පමා නොකොට සිදු කරන ක්‍රියාවලියකට යන ලංකාවේ අය නොකරන ලද බදු ප්‍රමාණය ට්‍රිලියනයකට වැඩි. ඒවයේ අවුරුදු ගණනාවක් දශක ගණනාවක් නඩු ඇහිමින් තියෙනවා ඇපීල් කෝර්ට්වල, සුප්‍රීම කෝර්ට්වල, එහෙම නැත්නම් බදු පිළිබඳව තියෙන වෙනත් අධිකරණ ක්‍රියාදාම. මේ විදිහට රටක් ගොඩනගන්න බෑ. බදු ඉතා පැහැදිලි වෙන්න ඕනේ, ඒවා ගෙවන්න ඕනේ, ඒ වගේම ඒවා ගෙවීම යුක්ති සහගත වෙන විදිහට ක්‍රියාදාමයන් තියෙන්න ඕනේ. ඒ පිළිබඳව විශේෂයෙන් මේ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා ඒ ක්‍රියාවලිය ලංකාව තුළ සිදු කළ යුතුමයි ලංකාව ඉදිරියට යන්න නම්. ඒ වගේම no foreign exchange control, trade barriers or quotas, ඒ වගේම ඩිරාම් එකත් එක්ක යනවා කියන එක ලංකාවෙත් යම් දුරකට පවතිනවා. හැබැයි ලංකාවට ඒ විදිහටම ක්‍රියා කරන්න බෑ. මොකද ලංකාව ආනයන අපනයන හිඟයකින් පෙළෙන රටක්. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඇතම් අවස්ථාවලදී ඩොලර් මිලදී ගැනීම කරමින් අපේ රුපියල ආරක්ෂා කරගන්න අපේ අපනයන හා ආනයන ක්‍රියාවලියේ තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා. ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක් තමයි 100% repatriation of capital and profit. මොනවා හරි හොයාගන්න ඕන නම් හදාගත්තා නම් ධනෙ ඒක රටින් පිට කරන්න පුළුවන්. ඉතින් මේක ලංකාව වගේ රටකට කොච්චර ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. නමුත් මේ අර්ථයේ ආයෝජකයන් ඇද ගැනීමේ හැකියාව ඩුබායි ළඟා කරගෙන තිබුණා. ඒ වගේම most technologically advanced city in the region, pioneer e-government, e-commerce, among the top 20 cities in terms of digital governance, making the first among the Arab peers. ඒ වගේම regional first class import export and re-export sector මේක ඉතාමත්ම වැදගත්. මේ ඩිජිටල් ආණ්ඩුකරණයයි ඒ වගේම එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් හා re-export කිරීම සඳහා මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ global trade hub එකක් හැටියට ක්‍රියා කිරීම ඩුබායි පෙන්ලා තියෙන ඉතාම වැදගත් දෙයක්. ඉතින් මේ යුද ගැටුම් හමාරු වුණාට පස්සේ 2010 දී අපිත් බලාපොරොත්තු වුණා ලංකාව ගෝලීය කේන්ද්‍රයක් බවට පත් වෙයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 2010 මැතිවරණ ප්‍රකාශනයේට ඔය පංච විද බල කේන්ද්‍ර පිළිබඳ අදහස මොහොම තමයි ඒක ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අනුමැතිය ළඟා කරගෙන ඒක ඔහුගේ ප්‍රතිපත්තියට ගෙන අප ලොකු බලාපොරොත්තුවක් තුන යුද්ධය නැති වෙනවත් එක්කම ස්ථාවරත්වය ඇවිල්ලා ලංකාව ගෝලීය කේන්ද්‍රයක්, ගුවන් කේන්ද්‍රයක්, ඒ වගේම නාවික කේන්ද්‍රයක්, ඒ වගේම වාණිජ කේන්ද්‍රයක්, මූල්‍ය කේන්ද්‍රයක්, බලශක්ති කේන්ද්‍රයක් බවට පත් වෙයි කියන. ඒ වගේම ඊට පසු ඒකට එකතු වුණා සංචාරක කේන්ද්‍රයක් කියන අදහස. ඉතින් මේක අපි ලංකාවට තාමත් අපිට ළඟා කරගත හැකි අවස්ථාවක් බවට අපි ප්‍රකාශ කරන්න ඕන. ඉතින් ඒ වගේම knowledge based society, ඒ වගේම කාන්තාවන්ට ඉඩකඩ ලබා දෙනවයි කියන එක බොහෝ මුස්ලිම් රටවල මේ කාන්තාවන්ට ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඩුබායි the largest airport worldwide ඒක ඇත්තටම ගුවන් යානා දහස් ගාණක් දවසකට හසුරුවනවා. අපි තාම 100 ගාණයි හසුරුවන්නේ. අපි තැනකට එන්න ඕන නම් අපේ ගුවන් යානා ක්‍රියාදාමයේ ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕනේ. ඒ වගේම අපේ වරායේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ වගේම මේ ෆයිනෑන්ෂල් හබ් එකක් හැටියට ඔවුන් හොංකොං හා ෂැන්හයි එක ඒ වගේම සිංගප්පූරුව එක කරන තරඟය පිළිබඳව ඉතාම හොඳට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම 20 world class free zones, 100% foreign ownership, 100% commercial levies, 100% corporate tax exemptions, 100% import and export tax exemption. මේ tax exemption හරහා ඩුබායි ප්‍රී ට්‍රේඩ් සෝන් ගණනාවක් කරන අපිත් ප්‍රී ට්‍රේඩ් සෝන් ගණනාවක් අපිට තියෙන 17ක් විතර BOI ඔපරේට් කරන. නමුත් අපි ඒවා ආරම්භ කරපු 1977 තිබූ තත්ත්වයෙන් ඔබට ගිහිලා තියෙන්නේ ඉතාමත්ම සීමාකාරී විදියට. අපි ගත්තොත් චීනය, අපි ගත්තොත් වෙනත් රටවල් මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවල් පැනලා තියෙන පිම්ම මේ ශේෂ්ත්‍රය ගත්තොත් අපට අපි ගැන ලැජ්ජයි. ඒ වගේම මේකේ බොහෝ දුරට මේ quick decision making is the key to Dubai success කියලා තියෙන එක අපේ රටේ ඉතාමත්ම අඩු කාරණයක්.
ඒ වගේම ඒක ඊටාම වැදගත් දෙයක් මේ ඉන්ටර්නැෂනල් සිටි එක. land more than 180 nationalities and cultures. විවිධ ජනතාව. ඇත්තටම එහි ඉන්න දේශීය ජනතාව වගේ කීප ගුණයක්. ඉන්දියානුවන්, ශ්‍රී ලාංකිකයන්, බංග්ලාදේශ ජාතිකයන්, පිලිපීන ජාතිකයන් ලෝකේ පුරාම 180ක් ජන වර්ග ජීවත් වෙන බහුවිධ අන්තර්ජාතික රටක්. ඇත්තටම මහද්වීපයක් ඩුබායි කියන්නේ. ඒ වගේම මේ ඔවුන් විශේෂ වශයෙන් අවධානය යොමු කළ තියෙන ඔවුන්ගේ එමිරේට් ගුවන් සේවය ගැන, ඒ වගේම ගෝල්ඩ් එක්ස්චේන්ජ් එක ගැන, ඒ වගේම ඔවුන්ගේ වරාය පිළිබඳව, ඒ වගේම මහජනයාට ජීවත් වෙන්න පුළුවන් විදියට හදලා තියෙන නිවාස යෝජනා ක්‍රම ආදී. ඒ කාලේ මේ ඊටාම ජනප්‍රිය වෙච්ච එකක් තමයි මේ රූපය මුහුදේ ගොඩනගලා තියෙන නගරය ඩුබායි වල. මේකට ලෝකයේ ඉන්න ප්‍රකෝටිපතියන් සෙලිබ්‍රිටිස්ලා විශාල පිරිසක් ආකර්ෂණය කළා කටයුතු කරගෙන යනවා. ඒ ගැන උන් ඉතා ආඩම්බරෙන් මෙහි ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම විශාල ගොඩනැගිලි ඉදිකිරීම පැත්තේ කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් එහි වෙනවා. ලංකාවේ අපේ පිරිසත් එහි ගිහින් තියෙනවා. මම හිතනවා මේ යුද්ධයේ සමතයකටපත් වුණු නැවත කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් එයි. අපේ වාස්තු විද්‍යාඥයින්ට ඒ වගේම ප්‍රමාණ සමීක්ෂකයින්ට ඒ වගේ වෙන ස්කිල් ලේබර් එකකට නැවත ඩුබායි වල තැනක් එයි. ඒ වගේම අනි ස්කිල් පිරිසකට නම් රැකියාව හිමි වෙලා ලංකාවට එන්න සිද්ධ වෙයි ඉදිරි කාලෙදී. ඉතින් මෙහි රියල් ස්ටේට් ඩුබායි වල තියෙන එක්ස්පෝර්ට් කොහොමද කරන්න කියන එක ගැන තවත් කාරණා ගණනාවක් ගැන මෙහි තියෙනවා. ෆයිනෑන්ෂියල් මාකට්ස් ගැන, ඔයිල් මාකට් එක ගැන කරුණු 1000ක්. වයි ඩුබායි. ඒ වගේම ඉස්ලාමීය බැංකු ක්‍රමය පිළිබඳව ඒ හරහා ගොඩනැගිලා තියෙන බැඳුම් කර පිළිබඳව ඉතා වැදගත් කරුණු ගණනාවක් මෙහි සඳහන් වෙලා තියෙනවා. ඉතින් කියන්න තියෙන එක දෙයයි මේ රට දශක 5ක් තිස්සේ ඉතා වෙහෙස මහන්සියෙන් ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් හැටියට ගොඩනැගුණා. ඔවුන් මට හිතන හැටියට දේශපාලනමය වශයෙන් හා උපාය මාර්ගික වශයෙන් යම් යම් වැරදි ගණදෙනු කීපයක් කළා. එකක් තමයි කලාපීය ගැටුම් වලට මැදිහත් වීම. යෙමනේ, සුඩානයේ සහ තවත් ස්ථාන ගණනාවක ඔවුන් යුද ගැටුම් වලට මැදිහත් වීමක් පෙන්වුම් කළා. ඒට එරෙහිව සෞදි අරාබියේ ක්‍රියාකාරීත්වය අපි දැක්කා. ඒ වගේම ඉස්ලාමීය මූලධර්මවාදීන් හා විශේෂයෙන් මුස්ලිම් සහෝදරත්වයේ වැනි අය මේ ඩුබායි පාලකයින් දැක්කේ විශේෂයෙන්ම සියෝන්වාදී, ඒ කියන්නේ යුදෙව්වන් හා ක්‍රිස්තියානි සියෝන්වාදීන් සමග එකට වැඩ කරන පිරිසක් හැටියටයි. ඉතින් මේ තත්ත්වය තුල තමයි ඔවුන්ට මේ ඉරානයේ දැඩි වෛරයට ලක් වෙන්න සිද්ධ වුණේ. ඉරානය ඇත්තටම ඊශ්‍රායලයට එල්ල කරපු ප්‍රහාර හා සමාන ඩ්‍රෝන හා ඒ වගේම මිසයිල් ප්‍රහාර ඩුබායි රාජ්‍යයට එල්ල කළා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඉදිරි කාලයේදී කවර සාමයක් උදා වුණත් ඔවුන්ට සිද්ධ වෙයි ඉරානය කලාපීය බලයක් බව පිළිගන්න. ඒක ඔවුන් තාම අකමැති ඇති. ඔවුන් ඉරානය පරාජය කිරීම සඳහා එක්සත් ජනපදයට තදින් බලපෑම් කරපු රටක්. නමුත් ඉරානය අවසාන වශයෙන් මේන් ගැලවී ගතහොත් මේ ක්‍රියාවලිය ඉරානයේ යුද්ධය සර්වයිවල් ගේම් එකක්. ඔවුන් පවතින්න පුළුවන් නම් ඔවුන්ට ඇති. ජයග්‍රහණය කරන්න ඕනේ. එක්සත් ජනපදයේ ප්‍රශ්නය ජයග්‍රහණයක් අවශ්‍යයි. ඉතින් මේ දෙක අතරේ එක්සත් ජනපදයට තාම මේ බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණය ලැබිලා නැහැ. ඒ වගේම එක්සත් ජනපදයට එරෙහිව තාමත් පවතින ඉරානයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා යුද්ධමය වශයෙන් ගත් කල ඉරානයේ උපාය මාර්ගයේ සාර්ථක වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ උපාය මාර්ගයේ සාර්ථක වෙලා නැහැ. ඒකම ඕනම යුද්ධයක තියෙන්න ඕනේ දේශපාලන ප්‍රතිලාභයක්. මේක මම දැක්කා ආචාර්ය මයිකල් ක්ලාක් ස්කයි නිවුස් වල කිව්වා ඉතා වැදගත්ම කාරණයක්. මොකද්ද? ਉਹ කිව්වා ට්‍රම්ප් ජනාධිපතිගේ මිලිටරි එක යුද්ධ යන්ත්‍රය ගත්තොත්, ඒ මිලිටරි ස්ට්‍රැටජි එක ගත්තොත් ඒක ෆ්ලෝලස්. හැබැයි පොලිටිකල් ස්ට්‍රැටජි එක ක්ලූලස්. කිසිම වැරද්දක් ඕගේ මිලිටරි එක කරලා නැහැ. ඒ උපාය මාර්ග වශයෙන් ප්‍රහාරක ක්‍රියාවලින් හැම එකක්ම ගත්තම පර්ෆෙක්ට්ලි ඒවා කරලා තියෙනවා. හැබැයි දේශපාලන වශයෙන් ඔහු යන්නේ කොහෙද? මොකද්ද ඉලක්කය කියන එක ලකා කරගෙන නැහැ. ඉතින් හෝමුස් එක අරින්න කියලා යුද්ධයට යනකොට හෝමුස් එක ඇරලා තිබුණා. ඊට පස්සේ හෝමුස් එක අරින්න යුද්ධ කරනවා. ඊට හෝමුස් එක වහන්න යනවා ඒ කට්ටිය. මේ විදිහට එක්සත් ජනපදයේ යම් කිසි ආකාරයකට කටයුතු කරනවා. හැබැයි කවුරුත් හිතන්න හොඳ නැහැ.
එක්සත් ජනපදයට කිසිම සැලසුමක් නැතුව මේ කටයුත්ත කරනවා කියලා නෑ. එක්සත් ජනපදයට ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි පෙට්‍රෝ ඩොලරය හා පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් වල බලය තමන් අතට නැවත ළඟා කර ගැනීම. ඒකට තිබිච්ච වෙනිසුලාවේ බාධකය වුන් ඉවත් කරගත්තා. ඒකට යම් කිසි දුරකට උන්ට අභියෝග කරන රුසියාවත් එක්ක උන් යම් එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ගල්ෆ් කලාපයේ අනික් රටවල් ඔවුන් සමග ඊතරම් ලොකු ගැටුමක නැහැ. ගැටලුවකට තියෙන ඉරානය මෙල්ල කරගත්තොත් මේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් වල බලය නැවත එක්සත් ජනපදයට ලැබෙනවා. පෙට්‍රෝ ඩොලරය නැවත ශක්තිමත් වෙනවා. ප්‍රධාන අරමුණ. දෙවෙනි අරමුණ විශේෂයෙන්ම උන්ට අභියෝගයක් ලෙස නැගින්න චීනයේ බලය අඩපණ කිරීම. ඒ වගේම චීනයට සමග කරන වෙළඳාමේ ප්‍රතිඵලයක් හැටියට ඉරානෙන් නෙවෙයි බොලා තෙල් හා ගෑස් ගත යුත්තේ අපෙන් කියන තැනට චීනය නම්මවා ගැනීම. ඔහුගේ උපක්‍රමයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපක්‍රමයේ යුරෝපයේ සම්බන්ධනුත් ඒකයි. රුසියාවෙන් හෝ කටාර් වලින් හෝ ඉරානයෙන් නෙවෙයි අපෙන් තෙල් හා ගෑස් ගනිල්ලා කියන තැනට අට්ලන්ටික් සාගරයේ එහා පැත්තේ ඉඳන් යුරෝපයේ ධන නම්මවා ගැනීම. අනිවාර්යයෙන්ම ඔහු ඊළඟට ග්‍රීන්ලන්තයට කැනඩාවට මේ සියල්ලටම ඔහු ඇතුළත් වෙනවා. එකම උපාය මාර්ගයක යන්නේ මේ චීනය දඩයන් කිරීමේ වුවමනාව උන්ට තියෙනවා. ලෝකයේ දෙවනියා පළවෙනියා වෙන වෙලාවේදී මෙවැනි දෑ අනිවාර්යයි අද අපි අත්විඳින්න තියෙන්නේ. තුන්වෙනි කාරණය ආගමික කාරණයක්. එක්සත් ජනපදයේ රාජ්‍ය සහ ආගම වෙන් කරලා තිබුණේ. යේසුස් වහන්සේත් මුලදී කිව්වේ සීසර්ගේ දේ සීසර්ට දෙන්න දෙවියන්ගේ දේ දෙවියන් ගන්න කියලා. රාජ්‍ය හා ආගම වෙන් කරලා තිබුණේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දෙක එකට එකතු කරලා තියෙනවා. දැන් ඔවුනුත් අර ඉස්ලාමීය මූලධර්මවාදීන් අල්ලාහ් අක්බර් කියලා බෝම්බ ගහනවා වගේ in the name of Jesus තමයි ඔවුන් යුද්ධ කරන්නේ. ට්‍රම්ප්ම ජේසුස්ට ඇඳලා තියෙන්නේ. ඒ වගේම in the name of Moses කියලා තමයි යුදෙව් නෙතනියාහු යුද්ධ කරන්නේ. දැන් මේක ඒබ්‍රහමික ආගම් වල මූලධර්ම ගැටුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් තමන්ගේ ඩොමිනන්ස් එක රැක ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමික ජාතිකවාදයේ ක්‍රියාත්මකයි. ඔහු තවදුරටත් ලිබරල් වාදී හෝ අනාගමිකවාදී හෝ ක්‍රියාවලියක් නෙවෙයි. ඔහු පැහැදිලි නිශ්චිත ආගමිකවාදී ජාතිකවාදී ක්‍රියාවලියක්. එතෙන්දී ඔහුගේ ඉවෙන්ජිකල් බලවේගයට පටහැනි පාප් වහන්සේ සමග උනත් හැප්පෙන්න සූදානම්. ඉතින් මේ තත්ත්වය තුළ මේ ඩුබායි රාජ්‍ය ආරක්ෂක පැත්තෙන් වැරදි පියවර කීපයක් තැබීමේ ප්‍රතිඵල තමයි අද ඔවුන්ට අත්විඳින්න වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ආරක්ෂක ස්ථාවරත්වය බිඳ වැටිලා ඉතාම අර්බුදකාරී තත්ත්වයකට අවුරුදු 50ක් ගොඩනගාගත්ත දෑ බිඳ වැටලා තියෙනවා. හැබැයි ඩුබායි රාජ්‍ය මේන් පස්සේ මේ අත්දැකීමත් එක්ක අලුත් තත්ත්වයන් ගොඩනගාගෙන නැවත තමන්ගේ පෙර පරිදි වයි ඩුබායි කියන වෙනුවට ඩුබායි සොයායන නැවත තත්ත්වයකට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ලංකාවත් අපි මේ පාඩම ඉගෙන ගත යුතුයි. ඩුබායි හෝ සිංගප්පූරුවට කලින් ලෝකයේ මේ කලාපයේ හබ් එක වෙන්න නියමිතව තිබුණේ අපි. අපේ හැම වෙලාවෙම තිබුණු පහත් දේශපාලනික ભેදීම් ඒ වගේම පහත් ප්‍රචාරණ ක්‍රියාවලීන් නිසා අපට ඒක අහිමි වුණා. අපි දැන්වත් අදිෂ්ඨාන කරගත යුතුයි මේ හෝමුස් සමුද්‍ර සංධිය, බැබ්බෙල් මණ්ඩප් සමුද්‍ර සංධිය, සූවසල සහ මලක්කාව කියන මේ විසන්ධි ස්ථාන එහෙම නැත්නම් මේ චෝක් පොයින්ට් අතරේ නිදහස් ඒ වගේම ස්වෛරී ආරක්ෂිත රට බවට ලංකාව ඉදිරි කාලයේ පරිවර්තනය කළා මේ අවස්ථාව නැවත අප වෙත දිනා ගන්න. නිසා මෙතන මේ අඳුරේ අපට රිදි රේඛාවක් තියෙනවා. ඒ සඳහා දේශමාමක ඉදිරිපත් වීමක් ලංකාව තුලින් දැන් අවශ්‍ය කරලා තියෙනවා. බොහොම ස්තුතියි.